අපි දැන් බලමු මේ උරහිසට කරන ව්‍යායාමයක් ගොඩක් වෙලාවට අපේ මේ උරහිසේ කැක්කුම් වෙනවා. ඒ වගේම මේ ෂෝල්ඩර් එකේ උරහිසේ සංදියේ කැක්කුම් වෙනවා. ඒතකොට ඒවට අපි කරන ව්‍යායාමයක් තමයි මේ රෝ කියන ව්‍යායාමය. ඒ කියන්නේ බෝට්ටුවක් පදින ආකාරයෙන් කරන ව්‍යායාමය. පෙරස්දියා විදිනවා යත් එක තමයි අපි කරන්නේ. එතකොට මේ විශේෂයෙන් මේ පිටිපස්සේ මාංශ පේශි ශක්තිමත් කරන එක තමයි අපි කරන්නේ මේ රෝ කියන ව්‍යායාමය. ඒකට අපි ගොඩක් වෙලාවට මේ වගේ ඉලාස්ටික් බෑන්ඩ් එකක් අපි රෙසිස්ටන්ස් බෑන්ඩ් කියලා කියනවා. නැත්නම් මේ වගේ බෑන්ඩ් එකක් අපි යූස් කරනවා. එතකොට අපි මුලින්ම කරන්නේ මේ වගේ තැනක මේක දාලා මේක දෝ එකක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ පොල්ලක් වෙන්න පුළුවන්. දෝ නොබ්බයක් වෙන්න පුළුවන්. ඒ වගේ තැනක ඉඳන් තමයි මේ ව්‍යායාමය කරන්නේ. එතකොට වැදගත් දෙයක් තමයි මේ ඉරියව්ව. එතකොට ඉරියව්ව කකුල් දෙක මේ ෂෝල්ඩර් උරුහිස් ප්‍රමාණයෙන් තියාගන්න ඕනේ. ඒ වගේම දනිස ගොඩක් අද කරන්නේ නැතුව ටිකක් උරුල්ලකට තමයි තියාගන්නේ. තියාගෙන මේ උරහිස ඒ වගේම එල්බෝ එක මේ දෙක අංශක 90ට තියාගෙන ඉන්න. තියාගෙන බෝට්ටුවක් පදින ආකාරයෙන් මේ ආකාරයෙන් දෙසන්දිය අදින්න. මෙහෙම අදින එක තමයි කරන්නේ. හැබැයි මේක අතින් අදිනවට වඩා කරගෙන යන්න. උරහිසෙන් තමයි මෙන්න මේ ආකාරයෙන් මෙන්න මෙතන මාංශ පේශියට තමයි මේක හොඳට දැනෙන්නේ. අපි කියන රොම්බොයිඩ්ස් කියන මසල් එක. මේක අදිනකොට අපි හුස්ම තද කරන්නේ නැහැ. හුස්ම ඉහළ පහළ කරමින් තමයි කරන්නේ. ඒ වගේම කනට ඈතින් අපේ ෂෝල්ඩර් එක තියාගෙන මේ වගේ ශ්‍රක් කරලා උඩට උස්සලා අදින්නේ නැහැ. කරන්න. අපි කනට ඈතින් තියාගෙන තමයි ඉන්නේ. ඒතකොට මේ උරහිස ගන්නට මේ විදිහට තියෙනවා. මේක හොඳට හුස්ම ඉහළ පහළ කරමින් ඉන්න මෙතනට දැනෙන්නේ කරගෙන යන්නේ. අන්න මෙන්න මේ ආකාරයට මේ රෝ කියන ව්‍යායාමයේ මේ රොම්බොයිඩ්ස් මසල් එකේ මෙන්න මෙතන තමයි දැනෙන්නේ. ඒක ඒ ආකාරයෙන් 10 පාර ගානක් ඒ වගේ මේ වගේ 3 සැරයක් 10 සෙට්ස් 3ක් අපිට කරන්න පුළුවන්. මේ ආකාරයට මේ රෝ ව්‍යායාමය කරගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට දැන් අපේ වැඩිහිටි කාන්තාවෝ කට්ටිය ඉන්නකොට හිටගෙන කරන්න අමාරුයි මේක. සමහරලාට මේ පටිය පරන්න වෙනකොට කැඩෙන්න එහෙම පුළුවන්. ඒකවල වැටෙන්නත් පුළුවන්. ඒ හින්දා මේ වගේ පුටුවක් ආධාරයෙන් මුලින්ම කරනවා නම් තමයි හොඳ. හිටගෙන කරන්න බැරි අය ඉඳගෙන පිසි ඉඳගෙන අපි මේ ආකාරයටම අලගන්න බාජුට්ටක් ඉස්සරහට මොන ප්‍රයින්ච් හොඳට වාඩි වෙලා කකුල් දෙක රිලැක්ස් එකේ තියාගෙන ඒ ආකාරයෙන් ව්‍යායාමය කරන්න. ඒතර මේක සීටඩ් රෝ කියන අපි ගොඩක් ඔය ජිම් යන අය හැම දන්නවා මැෂින් එකකුත් තියෙනවා සීටඩ් රෝ කියලා. අත් දෙක මේ වගේ උස්සන්නේ නැහැ. පල්ලෙහාට අංශක 90ට තියෙන්න ඕනේ. අංශක 90 තියාගෙන තමයි කරන්න ව්‍යායාම. අද. ඒතර මේ කොන්දේ මේ ආකාරයෙන් තමයි සිද්ධ වෙන්නේ. හොඳ හුස්ම ඉහළ පහළ යන්නේ කරා.